යුග තුනක් නියෝජනය කරමින් මේ ඉදිරිපිට සිටින අපේ ආදරණීය සහෝදර සහෝදරියන්ගෙන් අවසරයි. ඒ වගේම එක්සත් රාජධානියේ අද දවසේ 60 වන සංවත්සරයේ අපේ පක්ෂයේ අපේ ආදරණීය පක්ෂයේ 60 වන සංවත්සරය සමරන මේ මොහොතේ එක්සත් රාජධානියේ විවිධ ප්‍රදේශවලින් නියෝජනය කරමින් මෙතන පැමිණ සිටින ආදරණීය සහෝදරියන්ගෙන් සහෝදරවරුන්ගෙන් අවසරයි. අද අපිට සුවිශේෂ දවසක්. මේ දවස අපිට සුවිශේෂ වෙන්නේ අපේ ජීවිතවල අපි බලාපොරොත්තු වෙච්ච සුවිශේෂ අරමුණක් තිබුණා. ඒ අරමුණ තමයි ඔබ අප හැම දෙනාම බලාපොරොත්තු වෙච්ච ඒ වගේම අප වෙනුවෙන් අවස්ථා දෙකකදී තමන්ගේ පෞද්ගලික ජීවිතය ගැන නොතකා මේ ආගමන එන්නට තමන්ගේ ජීවිතය කැප කරපු ඒ ශ්‍රේෂ්ඨ වීරවරුන් වීරවරියන් 1971 1978 79 ඒ කාල තුල 88 89 ඒ කාල තුල මේ පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් විවිධ අවස්ථාවල මැදිහත් වීම කරමින් ජීවිත පරිත්‍යාග කරපු ඒ ශ්‍රේෂ්ඨ වීරෝදාර වීරවරියන් වීරවරුන් ප්‍රාර්ථනා කරපු දේ තමයි මේ ඉතිහාසයක් පුරා පීඩනයට ලක් වෙච්ච අවමානයට ලක් වෙච්ච දුකට වේදනාවටපත් වෙච්ච මේ ජනතාව නිදහස් කරගෙන උන්ට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් ලෝකයක් නිර්මාණය කරන ඒ සිහිනය. පසුගිය මාසවල ජනාධිපති මැතිවරණයෙන් මහා මැතිවරණයෙන් ඒ වගේම පළාත් පාලන ආයතන ඡන්දයෙන් අපි ජයග්‍රහණය කළේ ආණ්ඩුවක් ලබා ගැනීම කියන මේ හුදු අවස්ථාව නෙමෙයි අපි මේ ජයග්‍රහණය කරලා තියෙන්නේ. අපි දන්නවා පිටින් පිට ඡන්දවලදී ආණ්ඩු මාරුවට ආණ්ඩුපත් වෙනවා. හැබැයි මේ 2025 වර්ෂය කියලා කියන්නේ අපි එහෙම ලබාගත් පුදු ජයග්‍රහණයක් නෙමෙයි. මේක ඓතිහාසික ජයග්‍රහණයක්. ඒ ඓතිහාසික ජයග්‍රහණයේ දිව යන්නේ කොතෙන්ද කියලා බැලුවොත් මේ අවුරුදු 70 ඉතිහාසෙට විතරක් නෙමෙයි ඒක ලඝු වෙන්නේ. අපි දන්නවා අපේ ඉතිහාසයේ ලිඛිත ඉතිහාසයේ රජවරු හිටියා, මහා ප්‍රභූන් හිටියා, දවන්ත රාජරාජ මහාමාත්‍යාදීන් හිටියා. ඒ කට්ටිය තමයි ප්‍රභූවරු හැටියට පාලකයෝ හැටියට මේ ඉතිහාසයේ මේ රට ගොඩනැගුවයි කියලා ඉවරලා ප්‍රසිද්ධියටපත් උනේ, නංගම් ලියුනේ, ඉදි කරපු හැම දෙයකම ඔවුන්ගේ ප්‍රභූත්වය තමයි ප්‍රදර්ශනය වුනේ. හැබැයි සැබෑ යථාර්ථය ඒක නෙමෙයි. මහා දාගත් මහා වාරි කර්මාන්ත මේ දවන්ත ඉදිකිරීම ඒ නිර්මාණයන් ගොඩනගන්නට ඒ වෙහෙස වෙච්ච දාදී හෙලපු ඒ ශ්‍රේෂ්ඨ මිනිසුන් ඒ වෙනුවෙන් ජීවිත දුන්නු දහස් ගණනක් මිනිසුන්ගේ ඉතිහාසයේ ඒ පීඩනයට ලක් වෙච්ච මිනිසුන්ගේ ඉතිහාසයේ ඒ ආපු ගමන් මගේ ආපු පරම්පරාවන්ගේ
ඒ පරම්පරාවන් තමයි මේ ජයග්‍රහණය අත්පත් කරගෙන තියෙන්නේ. ඒක ලේසි පහසු ජයග්‍රහණයක් නෙමෙයි. මේක මානව ඉතිහාසයේ නැවත කියවීමක්, නැවත හැරවීමක්. මේ 2025 වර්ෂය කියලා කියන්නේ මෙච්චර කාලයක් අපිව පාගෙන පීඩනයට ලක් කරගෙන තද කරගෙන අපිට කරන්න පුළුවන් හිරියර පරම්පරා ගණනාවක් කරපු ඒ දූෂිත පීඩක පාලක කල්ලියෙන් තමයි ඒ පාලන බලය අපිට හැගත්තේ. ඒක දැහැ ගැනීමක්. ඒක ලේසියෙන් පහසුවෙන් වෙච්ච දෙයක් නෙමෙයි. ලේසියෙන් පහසුවෙන් ඒක විග්‍රහ කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ ඉතිහාසය අපි හැමදෙනාම කියවන්න ඕන. ඒ ඉතිහාසය නැවත ලියන්න ඕන. අපිට අපේ ඉතිහාසය හැමදාම ඒ ඉතිහාසය ලිව්වේ ජයග්‍රහයිකව එහෙම නැත්නම් පාලකයෝ. අපිව පීඩනයට ලක් කරපු අය. නමුත් මේ ජයග්‍රහණය කියන්නේ එහෙම එකක් නෙමෙයි. මේක ලාංකීය ඉතිහාසයේ පීඩනයට ලක් වෙච්ච දුකටපත් වෙච්ච මේ ලෝකයේ මෙතෙන්ට ගේන්න අරගල කරපු දහඩිය මහන්සි හෙලපු දුක් විඳපු මිනිසුන්ගේ පරම්පරාවන්ගේ ජයග්‍රහණය මේ ජයග්‍රහණය කියලා කියන්නේ. ඒක නිසා තමයි මෙතෙක් කල අපිව පාගගෙන හිටපු පාලකයින්ට දැන් විශාල හිසරදයක් කියලා තියෙන මේ ජයග්‍රහණය. ඒක අපි තේරුම් ගන්න ඕන, ඒක කියවන්න ඕන. ඒක නිසා මේ ආපු ගමනේ මම හිතනවා ඉතිහාසයේ 1965 ඉඳලා ආපු මේ ඉතිහාසයත් එක්ක බද්ධ වෙච්ච අපේ ඉතිහාසයට ගැට ගැහෙනවා මේ ආපු ගමන. ඒ ගමන වෙනස් කරන්න 1965 මැයි මාසේ 14 වෙනිදා ජනතා විමුක්ති පෙරමුණ නැමැති සුවිශේෂ පක්ෂය නිර්මාණය කරන්න රෝහණ විජේවීර නැමැති ඒ නිර්මාණශීලී තරුණයා ඔහුගේ හැකියාව, ඔහුගේ දක්ෂකම, ඔහුගේ කැපවීම, ඔහුගේ පරිත්‍යාගය, ඔහුගේ ගුණ නුවණ මේ ගමන් මගේ විශාල විදියට සටහන් වෙලා තියෙනවා. ඔහු සටහන් තබල තමයි ජීවිතය මේ ජයග්‍රහණය වෙනින් පූජා කළේ. ඒක නිසා ආදරණීය සහෝදරවරුනි, සහෝදරියනි, මේ ජයග්‍රහණය අපි සලකන්න ඕනේ අන්න ඒ බරේ. ඒ විදියට අපේ අනාගත පරපුරට අපි ලියලා තියන්න ඕන මේ ඉතිහාසය. මේක ලේසි පහසුවෙන් ලබාගත් එකක් නෙමෙයි. මේ පක්ෂීය බලයට එනක වළක්වන්න කුමන්ත්‍රණ කළා. අද ඊ타ත්ම සුවිශේෂී ගමන් මාර්ගයක ඊ타ත්ම විද්‍යාත්මක, සමාජ විද්‍යාත්මක, ආර්ථික විද්‍යාත්මක පදනමක ඉඳලා මේ රට ගොඩනගන්න මේ ව්‍යාපාරය දැන් වැඩ කටයුතු කරගෙන යනකොට කොයිතරම් කලබල වෙලා තියෙනවද, කොයිතරම් බොරු අවලාද මඩ අපේ මේ ව්‍යාපාරයට ගහන්න පාලක කලි සූදානම් වෙලා තියෙනවා. ඒක නිසා අපි අද මේ ස්මරණය කරන්නේ මේ ඉතිහාසයේ අපි ලබපු සුවිශේෂම ජයග්‍රහණය. ඉතින් ඒක ප්‍රධාන වශයෙන් මම පැහැදිලි කරලා දෙන්න ඕන. ඊළඟට මේ ආපු ගමන් මගේ අපිට අපි වෙනුවෙන් යම් ආකාරයකින් වචනයකින් හරි උදව් වුණු, උපකාර වුණු, වතුරු කෝප්පයක් හරි දුන්නු ඒ සියලු දෙනාම මේකට දායක වෙලා තියෙනවා, මේකේ කොටස්කාරයෝ වෙලා තියෙනවා. මේ පළවෙනි පරම්පරාවේ අපි සහෝදර සහෝදරියෝ ඉන්න මේ ඉස්සරහා අපේ මන්ත්‍රීන් පුංචි ඒවා සහෝදරයා, සුනිල් වික්‍රමසිංහ සහෝදරයා, ඒ වගේම අපේ පොලින් ජයසිංහ සහෝදරයා, ඒ වගේම ඊගවට දෙවෙනි පරම්පරාව හැටියට ගාමිණී වික්‍රමරත්න සහෝදරයා වගේ දැන් ගාමිණී සහෝදරයාගේ අයියා 1971 ඒ වෙනුවෙන්ම ජීවිත පරිත්‍යාග කරපු ශ්‍රේෂ්ඨ වීරයෙක් සුසිල් වික්‍රම සහෝදරයා කියලා පාකිස්තාන ඉතිහාසය කතා කරනවා. ඒ වගේම තව සහෝදරවරු ඉන්නවා මෙතන. 71කට සම්බන්ධ තවත් සහෝදරවරු ඉන්නවා. ඒ කට්ටිය යම් මට්ටමකින් පක්ෂය වෙනුවෙන් වැඩ කරලා බොහොම නිහඬව වැඩ කරලා මේකට ධෛර්යය දීපු අය. ඒ වගේම අපි ශ්‍රී සහෝදරයා ඉන්නවා යාපනයේ. රෝහණ සහෝදරයා ගියාම මේ ශ්‍රී සහෝදරයා ගෙදර ඉන්නේ 1970 ගණන් වල ඉඳලා ශ්‍රී සහෝදරයා බොහොම සමීපව
රෝණ සහෝදරයා අසුරු කරමින් බොහොම පීඩනයට ලක් වෙමින් ඒ කටයුතු කරගෙන ආපු සහෝදරයෙක් අදත් පක්ෂය වෙනුවෙන් ඉදිරියට ඇවිල්ලා අද මෙතෙන්ටත් ඇවිල්ලා ඉන්නවා. ඒක අපිට බොහොම ගෞරවයක්. ඒ වගේම බොහොම ආදරණීය සහෝදරයෙක්. ඒ සහෝදරත්වය අපිට බොහොම වටිනවා. ඉතින් ඒ වගේම අපි දන්නවා මෙතන ඉන්න බොහෝ දෙනෙක් අපේ සහෝදර සහෝදරියන්ගේ කවුරුන් හෝ කෙනෙක් ඥාති කෙනෙක් හිතවතෙක් මේ පක්ෂයට සම්බන්ධ වෙලා ඉන්නවා. සමහර අය ජීවිත පරිත්‍යාග කළ දිනවා මේ පක්ෂය වෙනුවෙන්. ඒ වගේම 1971 ඉරගෙවල් වල වදකාගාරවල දුක් විඳපු අයගේ දූ දරුවන් මෙතන ඉන්නවා. ඒ වගේම අද මෙතෙන් දෙන්න හිටිය අපේ කරුණා ගමනායක සහෝදරිය තරමක් අසනීප වෙලා ඉන්න හින්දා අද මෙතෙන්ට සහභාගී වෙන්නේ නැහැ. ඉතින් ඒ ගැනත් අපි මතක් කරමින් ඒ වගේම 89 කාලේ අපත් එක්ක වැඩ කරපු බොහෝ සහෝදරවරු මෙතන ඉන්නවා. ඉරගෙවල් වල ඉඳලා එළියට ඇවිල්ලා ආය විදේශගත වෙලා මේ වැඩේට සම්බන්ධ වෙච්ච අය ඉන්නවා. ඒ වගේම ඒ යුගයේ සම්බන්ධ වෙලා මේක රැක ගන්න ඕනේ කියන අදහසෙන් විවිධාකාරයෙන් උපකාර කරපු අය ඉන්නවා. ඉතින් මේ හැම කෙනෙක්ම අපිට හරි වටිනවා. මේ දැන් අලුත් පරම්පරාවේ සහෝදර සහෝදරියන් ඉස්සරහට ඇවිල්ලා මේ පක්ෂය ගැන ඉගෙනගෙන ධෛර්යයෙන් වැඩ කරලා දැන් මේ පක්ෂයේ යෝධ පිරිමක් ඉදිරියට ගේන්න වැඩ කරලා තියෙනවා. ඉතින් මේක තමයි අපේ පක්ෂයේ තියෙන සුවිශේෂත්වය. මොකද අපේ පක්ෂයේ තියෙන සුවිශේෂත්වය? ටිල්ලින් සහෝදරයා කිව්වා වගේම මේ ලෝකයේ තියෙන විශාලම පවුල තමයි ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ. ජනතා විමුක්ති පෙරමුණ ඇතුලේ ජාති ભેද, ආගම් ભેද, කුල ભેද, පළාත් ભેද, භාෂා ભેද මේ කිසි දෙයක් ඇත්තේ නැහැ. අපේ පක්ෂයට ආපුවාම හරියට මහමුදට සියලුම ගංගා වලින් වැටෙන ජලය මුහුදු ජලය වෙන්නා වගේ අපේ පක්ෂයට එන හැම කෙනෙක්ම ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයෙක් හැටියට තමයි සියලුම අයිතිවාසිකම් තියෙන නේද? ආදරය, බැඳීම, කරුණාව මේ සියල්ලක්ම තියෙන විශාලම පවුල තමයි ජනතා විමුක්ති පෙරමුණ කියලා කියන්නේ. ඉතින් මේ ජයග්‍රහණය පිළිබඳව අද බොහෝ දෙනා කතා කරනවා. ඒ කතා කරන සමහර විදේශ සංවිධාන මවිතයටපත් වෙලා ඉන්නවා කොහොමද මේ ජයග්‍රහණය ලබා ගත්තේ කියලා. 2019 දී 103යි මන්ත්‍රීවරු 3 දෙනයි. මන්ත්‍රීවරු 3 දෙනෙක් හිටපු මේ පක්ෂය අවුරුදු කීපයක් යනකොට පාර්ලිමේන්තුව බලය ලබා ගන්නවා, ජනාධිපති බලය ලබා ගන්නවා, ප්‍රාදේශීය සභාවල බලය ලබා ගන්නවා. කොහොමද මෙතෙන්ට ආවේ? මේකට මොකක්ද තියෙන හේතුව? මොකක්ද මේකේ රහස? මේකේ රහස තමයි මේ සාමූහිකත්වයෙන් ඒකායන අරමුණකින් බොහොම බැඳීමකින් වැඩ කරන පිරිසක් මෙතන ඉන්නවා. බොහොම සංවිධානාත්මක වැඩ කරන පිරිසක් මෙතන ඉන්නවා. ඒ පිරිස මහා විශාල පිරිසක් නොවුනට ඒ සුළු පිරිසේ ශක්තිය තමයි විශාල බලයක් හැටියට මේ ජයග්‍රහණය මෙතෙන්ට ගේන අනිත් අය මෙහෙවන්න ඒ පුළුවන්කම ලැබිලා තියෙන එක නිසා. ඒ නිසා අපිට මේ පක්ෂයේ පිළිබඳව පණිවිඩය ශ්‍රී ලාංකිකයන් අතර ගෙනියනවා වගේම මේ වගේ පීඩනයට ලක් වෙච්ච සුවිශාල පිරිසක් ලෝකේ පුරාම රටවල් වල ඉන්නවා මේ ජයග්‍රහණය ලබා ගැනීමේ අරමුණෙන්. ඒ නිසා අද අපේ පක්ෂය ලෝක දේශපාලනයේ අතර සුවිශේෂ ස්ථානයකට පත් වෙච්ච පක්ෂයක් විදිහට මේ වැඩපිළිවෙල මෙහි තියෙන ගුණාංග මෙහි තුල තියෙන අරමුණු ඒවා පිළිබඳ හදාරන්න දැන් උනන්දුවක් වෙනවා. ඒ නිසා අද අපිට ශ්‍රී ලාංකිකයන් හැටියට මේ පක්ෂය පිළිබඳව ගැඹුරු අවබෝධයක් අපි අපේ ශ්‍රී ලාංකිකයින්ට ලබා දෙන්න ඕනේ. ලබා දෙන්න විතරක් සීමා වෙන්නේ නැහැ මෙතනින්. මොකද අපේ හතුරන් මේ ධනේශ්වර ක්‍රමයේ ආරක්ෂා කරගෙන යන්න මාරුවෙන් මාරුවට බලය ලබාගත්ත ඔය පාලක කල්ලි අටවල තියෙන බොරු උගුල් වලින් ඒ වගේම වංචාකාරී ප්‍රකාශ වලින් ඒ ජනතාව මුදවගෙන ඔවුන්ට හැබෑ අවබෝධය ලබා දෙන්න
අපි යහුසුදුව වැඩ කරන්න ඕන. ඉතින් ඒකට නිර්මාණාත්මක වැඩ පිළිවෙලක් අපි හදා ගන්න ඕන. දැන් අපි 1994 ඉඳලා මේ ආපු ගමන ආපස්සට හැරිලා බලනකොට මේක ඉතාමත්ම අසීරුවෙන් බොහොම කල්පනාවෙන් මහ පොළොවේ තියෙන දේශපාලන යථාර්ථය තේරුම් අරගෙන ඒ අනුව අපේ ප්‍රතිපත්තිය වෙනස් කරලා නැහැ, අපේ අරමුණ වෙනස් කරගෙන නැහැ. හැබැයි උපාය මාර්ගිකව අපි වෙනස් වෙමින් ජනතාව දැනුවත් කරමින් ආපු ගමනක් මේ තියෙන්නේ. ඒ නිසා මේ ජයග්‍රහණ ඉස්සරහට ගෙනියන්න අපි ඉතිහාසයේ හදාරන පිරිසක් අපි ලාංකීය භූමිය තුල අවබෝධයෙන් මේ ගමන යන පිරිසක් නිර්මාණය කරන්න අපි අපේ හැකියාව, අපේ දක්ෂකම්, අපේ නිර්මාණශීලීත්වය අපි පාවිච්චි කරන්න ඕන අපේ රටේ ජයග්‍රහණය වෙනුවෙන්. දැන් ආණ්ඩු බලය අපිට ලැබිලා තියෙනවා. හැබැයි ආණ්ඩු බලය ලැබුණට මේ රාජ්‍ය කියන යාන්ත්‍රණයක් තිබුණා මෙතෙක් ක්‍රියාත්මක වෙච්ච. ඒ යාන්ත්‍රණය තුළ ඉන්නවා දේශපාලකයෝ, ඒ වගේම නිලධාරි පැලැන්තියක්, ඒ වගේම මේ කට්ටිය හදාගත්ත විවිධ ආයතන තියෙනවා අපිව පාලනය කරන. අන්න ඒ ආයතන අපි අපේ කරගන්න ඕන. රාජ්‍ය අපේ කරගන්න ඕන. රාජ්‍ය බලය අපේ කරගන්න ඕන. ආණ්ඩු බලය රාජ්‍ය බලය බවට පරිවර්තනය කරගන්න ඕන. අන්න එහෙම කරගෙන යන ගමනේදී අවබෝධය ඉතාමත්ම වැදගත්. අධ්‍යාපනය ඉතාමත්ම වැදගත්. දැනුවත් භාවය ඉතාමත්ම වැදගත්. ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීම ඉතාමත්ම වැදගත්. ඒ නිසා අපිට විදේශගත වෙලා ඉන්න යමක්කමක් තේරුම් ගන්නට පුළුවන්. ඉතාමත්ම ලෝකයේ දේවල් කෙටි කාලයක් තුල ග්‍රහණය කරගන්න මේ විදේශී ශ්‍රී ලාංකිකයන් අපි එක තලයකට ගෙනලා මේ ව්‍යාපාරය පිළිබඳව අවබෝධය ලබා දීලා. ඒකට වයස ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ස්ත්‍රී පුරුෂ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. භාෂා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නේද? අපේ පක්ෂය කියලා කියන්නේ ඉගෙන ගනිමින්, උගන්වමින් නේද? සංවිධානයෙන් ඉදිරියට යන එක. ඒ නිසා අපි ඉගෙන ගත්ත දේ තවත් කෙනෙකුට කියලා දීලා. අපි අවබෝධ කරගත්ත දේ තවත් කෙනෙකුට කියලා දීලා. අපේ හැකියාවන් මේ ව්‍යාපාරයට එකතු කරලා, අපේ දක්ෂකම් මේ ව්‍යාපාරයට එකතු කරලා මේක ඉස්සරහට අරගෙන යන්න ඕන. විශේෂයෙන්ම මේ රටවල් වලට ඇවිල්ලා මේ ලබාගෙන තියෙන තාක්ෂණික දැනුම, විද්‍යාත්මක දැනුම, ඒ වගේම සංවර්ධනාත්මකව ඔබ අවබෝධ කරගෙන තියෙන දැනුම අපේ රටට දායක කරන්න ඉදිරි කාලයේදී අපිට අවස්ථාවන් රාශියක් උදා වෙනවා. අන්න ඒකෙදී අපිට අවස්ථාව වෙනවා අපේ රට වෙනුවෙන් මේ ජයග්‍රහණය විජයග්‍රහණය දක්වා ගෙනියන්න. මේ ලබාගත් මේ පන්තිය ලබාගත් බලය ශක්තිමත් පවත්වාගෙන යමින් ඉදිරියට අරගෙන යන්න අපිට විශාල දායකත්වයක් ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් එතෙන්දී අපි දන්නවා මේ ව්‍යාපාරයේ ස්වේච්ඡාවෙන් වැඩ කරන එක. අපේ ගුරුවරු, අපේ දේශපාලන ගුරුවරු ඔවුන්ගේ ජීවිතවලින් අපිට කියලා දුන්නා පරිත්‍යාගය කියන්නේ මොකක්ද කියලා. කැපවීම කියන්නේ මොකක්ද කියලා. ඔවුන් තමන්ගේ ජීවිත ආරක්ෂා කරගෙන ඕන විදිහට මේක පාවලා දීලා මේ ව්‍යාපාරේ පාවලා දීලා ඔවුන්ට වෙනත් ගමනක් යන්න පුළුවන්කම තියෙද්දි අපි ගැන බලාපොරොත්තු තබාගෙන ඔවුන් ජීවිත පරිත්‍යාග කරා. ඒ පරිත්‍යාග කරේ මේක ගොඩ ගන්න ඔයයට පුළුවන්කම තියෙනවා කියන විශ්වාසය. ඒ නිසා අද මේ සහෝදරයනි සහෝදරවරුනි පුජ්‍යලෝ හැටියට ගත්තොත් එහෙම අපිට මහා දවන්ත දේවල් කරන්න පුළුවන්කමක් නැහැ. පුජ්‍යලයක් හැටියට වෙනම ගත්තොත්. හැබැයි අපි එකතු වුණොත් අපිට ලොකු දේවල් කරන්න පුළුවන් කියන නේද? අපේ ඉතිහාසයේ ඔය මහා විහාර ජාග ඒ වගේම කෝවිල් පන්සල් ගන්නේ. ඉතින් දැන් අපිට අවස්ථාව ලැබිලා තියෙනවා. දැන් මෙච්චර කාලයක් අපි මහන්සි වෙලා පක්ෂය වෙනුවෙන් මැතිවරණ වැඩවල වුණා සල්ලි නුවනේ. අපි නොඑක් දේවල් කරා. එංගලන්තයේ එක්සත් රාජධානිය ඉදිරියේම
තියාගෙන අපි වැඩ කරා මහන්සි වුණා. දිවාරයට ඔබලා අපේ සහෝදර සහෝදරියන් මහන්සි වුණා. නේද? ලෝකෙම වැඩිම අරමුදල් එකතු කරලා දුන්නා මෙහි. නේද? ලෝකෙම වැඩි පිරිසක් එන විශාල දැවැන්ත රැස්වීම් පවත්වන අපි ඒ ශක්තිය ලබා දුන්නා. නේද? ඒ වගේම දැන් අපිට වමනාව තියෙනවා මේ රට තුල තියෙන සිංහල දෙමළ මුස්ලිම් අපි සියලුම අපේ සහෝදර සහෝදරයන් එකතු කරලා ශක්තිමත් පක්ෂයක් විදිහට මේ පක්ෂයේ සංවිධාන ගත කරා. සංවිධානගත කරා. සංවිධාන හැකියාව තර කරගන්න. ඉතින් අපි මේ කුඩා සංවිධානයක් ඇටියට හැදිලා න්‍යෂ්ටීය පක්ෂයක් විදිහට හැදිලා දැවැන්ත වැඩ කොටසක් කරගෙන තියෙනවා. මේක පටන් ගන්නකොට බොහොම දුෂ්කර ගමනක් අපි ආවේ නේද? බොහොම දුෂ්කර තැනක හිටියේ. දැන් අපි හුඟක් ආය අඳුරනවා. අපිට ආධාර උපකාර කරනවා නේද? අපිට ධෛර්යය දෙනවා. විශේෂ හැකියාවන් තියෙන පිරිස අපිට එකතු වෙලා ඉන්නවා. ඉතින් මේ හැම දෙයක්ම කෙරේ අපි තුළ තියෙන ශක්තිය පාවිච්චි කරනවා. ඒ නිසා ඔබගේ ශක්තිය අපිට ලබා දෙන්න ඕනේ මේ ගමන යන්න. ඊළඟ කාරණේ තමයි මං කිව්වේ අපිට මහා ධන නිධාන පහළ වෙච්ච මිනිස්සු නෙමෙයි අපි. නමුත් අපේ රට වෙන්නේ නොඑක් දේවල් කරන්න අපිට අවස්ථා තියෙනවා. ඔබලා දන්නවා අපේ රටේ පක්ෂයේ මේ විදිහට අරගෙන යන්නේ පූර්ණ කාලීනව කැප කරන සහෝදර සහෝදරියන් පිරිසක් නිසා. මේ පක්ෂය මේ විදිහට පවත්වාගෙන යන්න මුළු ජීවිතේම කැප කරපු පිරිස් ගණනාවක් ඉන්නවා. හැබැයි ඒ සමහර විට මේ පාරකට ඔබ දැක්කත් ඔය කවුරුත් අඳුරන්නේත් නැහැ. ඒකට නමක් ගමක් නැහැ. ඒ අයට මේ විශේෂ සුවිශේෂ පහසුකම් නැහැ. යාන වාහන නැහැ. බස් එකේ ගිහිල්ලා මේ බයිසිකලේ ගිහිල්ලා නේද? පුස් බයිසිකලේ ගිහිල්ලා එහෙම තනින් තන ගිහිල්ලා වැඩ කරලා කට්ටිය එකතු කරන නේද? තමන්ගේ සමහර වෙලාවට පෞද්ගලික ජීවිතේ ආහාර ටිකක් නැති නේද? ඇඳුම් පැළඳුම් නැති අන්න ඒ වගේ සුවිශාල පිරිසක් මේ ඉතිහාසයේ පුරාම අපේ පක්ෂයේ ගොඩනගන්න දායකත්වයේ ලැබුවා. දැන් දායකත්වයේ ලබා දෙමින් ඉන්නවා. අපි ප්‍රචාරක තලයේ ඉන්න අපේ සහෝදර සහෝදරියෝ විශේෂයෙන්ම දැන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඉන්න සහෝදර සහෝදරියෝ නේද? ඒ කට්ටිය දැන් කවුරුත් දන්නවා. හැබැයි එහෙම නොදන්න මේ පක්ෂයේ යෝධහයක් කියලා ඉන්න අපේ සහෝදර සහෝදරියෝ ඉන්නවා. අන්න ඒ අය වෙනුවොත් අපි අනාගතයේ වැඩ කොටසක් කරන්න ඕන. ඒ අය ශක්තිමත් කරොත්, ඒ අය ධෛර්යමත් කරොත් අපිට පුළුවන් ඒ අයගෙන් විශාල වැඩ කොටසක් ගන්න. දැන් මෙතන ඉන්න අපිට පුළුවන් ද පූර්ණ කාලීනව මේ වැඩේ කරන්න? එහෙම කරන්න බෑ. මම මේ රටට ඇවිල්ලා ඉස්සරවම පූර්ණ කාලීන විදිහට වැඩ කරා. මං හිතන්නේ මාස 3-4යි වැඩ කරේ. හැබැයි ඊට පස්සේ එහෙම කරගෙන යන්න අමාරුයි. නේද? ඊගවට විවාහ කටයුතු වරම වුණෙන් පස්සේ තවත් ප්‍රශ්න එනවා. දරුවෝ හම්බුනෙන් පස්සේ තවත් ප්‍රශ්න එනවා. හරි? ඒ මේ රටේ. ඉතින් එහෙම කෙටි කාලයක් හිටියා. අපි ඔය සමහර සහෝදරයෝ මෙතන පේන්නත් ඉන්නවා. ඉතින් අපිට බස් එකට සල්ලි යනකොට බස් එකට සල්ලි ටිකක් දුන්නා. ගෙදරට කෑම ටිකක් දුන්නා. එහෙම උදව් උපකාර කරලා එහෙම කෙටි කාලයක් හිටියා. හැබැයි කරගෙන යන්න බෑ. නමුත් මේ වගේ නෙමෙයි ලංකාවේ මුළු ජීවිතේම කැප කරන විශාල පිරිසක් ඉන්නවා. ඉතින් ඒක නිසා ඒ ජීවිතය කියන්නේ ඉතාමත් අමාරු කටුක දුෂ්කර දෙයක්. ඒ දුෂ්කරතාවල යෙදিলা තමයි මේ ජයග්‍රහණය ගේන්න අපේ සහෝදර සහෝදරියන් කැපුවේ. මං හිතන්නේ මේ අර ප්‍රචාරක තලයේ ඉන්න සහෝදරයෝ තමයි දකින්නේ. හැබැයි ඒ අයගේ කරන කැපකිරීම ගැන අය අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. අපේ රංජි සහෝදරයා මේ පෞද්ගලික දවසවල ගිහින් හම්බුණා. මමත් හම්බුණා. මට එක වෙලාවක මට පහට දීලා තිබුණ එක සහෝදරයෙක් ඇමති සහෝදරයෙක් හම්බ වෙන්න. සහෝදරයා හම්බුනේ මම 7:00. හරිද? 7:00 ගිහිල්ලා පැය භාගයක් විතර අමාරක් විතර තමයි හිටියේ. මං එනකොට තව පොලිමක් ඉන්නවා හම්බෙන්න. ඉතින් සමහර අය සහෝදරයෝ හිතනවා මේ අපේ ටෙලිෆෝන් එකට කතා කරන්නේ නැහැ. ටෙලිෆෝන් එකට ආන්සර් කරන්නේ නැහැ. එහෙම ටෙලිෆෝන් එකට ආන්සර් කරොත් එහෙම එන කෝල් ප්‍රමාණය ගත්තොත් එහෙම එයාට වෙන වැඩක් කරන්න හම්බෙන්නේ නැහැ. ඒක නිසා මේ අපේ සහෝදර සහෝදරියන් තේරුම් ගන්න. ඊළඟට ප්‍රශ්නයක් ඇහුවෙන් පස්සේ දැන් මේ මට එන ප්‍රශ්නේ මම මේ කියන්නේ. මං ඉන්න අරුමුදේ නෙමෙයි මං කියන්නේ. දර්ශන සහෝදරයා කොයි දැන් අරගෙන. අර වැඩේ කිරුන්නේ නැහැ නේ. බලන්නකො කොච්චර දවසක්ද.
ඉතින් ඔය වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් ටිලින් සහෝදරයා කිව්වා වගේ අපි බොහොම ඉවසීම අපි ආපු ගමනක් මේක. මේ ඉවසීමෙන් තව ටික කාලයක් අපි මේක අල්ලගෙන ඒක ඉස්සරහට යන්න ඕන. ඒක කරන්න පුළුවන් අපිට. නැවත අපි නැවත මේ රට කාපු විනාශ කරපු ඒ වගේම ඒ ඉතිහාසයේ පරාජය කරපු ඒ සතුරන්ට බලය දෙනවද නැද්ද කියන එක තීරණය කරන්න අවස්ථාවක අපි ඉන්නේ. නැවත ඡන්ද වලින් වෙන හතුරුවපත් වෙන්න අපි ඉඩ නොදිය යුතුයි. දෙනවා කියලා කියන්නේ මේ ඉතිහාසයේ කරගෙන විශාලම ඛේදවාචකේ. ඒ නිසා අපි නැවත සංවිධානය වෙන්න ඕන. නැවත ශක්තිමත් වෙන්න ඕන. පොඩි ප්‍රශ්න තියෙන්න පුළුවන්. අපි කාතුලක් තියෙන්න පුළුවන් ඒ වගේ පොඩි අඩුපාඩුක. මොකද අපි හැදිලා තියෙන්නේ මේ සමාජවාදී සමාජයක නෙමෙයි. අපි හැදිලා තියෙන්නේ අපේ මනෝභාවයන් හැදිලා තියෙන්නේ අපේ ශරීරය හැටගැහිලා තියෙන්නේ ඔක්කොම මේ කුණු වෙච්ච ගඳ ගහන ජරා ජීර්ණ වෙච්ච ආත්මාර්ථකාමී කුහක ධනපති සමාජය තමයි අපි හැදිලා තියෙන්නේ. ඉතින් අපි තුල අඩු වැඩි වශයෙන් ඒවා තියෙන්න පුළුවන්. ඉතින් ඒවා පරාජය කරගෙන සාමූහිකව මේ ගමන යන්න ඕන. ඉතින් මේ ජීවිත පූජා කරපු මේ 60 අවුරුද්දක් තිස්සේ මේ වෙනුවෙන් විවිධ අවස්ථාවල ජීවිත පූජා කරපු සහෝදරවරු ඉන්නවා. අරගලේදී විතරක් නෙමෙයි සහෝදරවරු. අපිට ධනපති පන්තියේ කවදාකවත් ඔය ආයුධ අතර ගත්ත වෙලාවේ විතරක් නෙමෙයි මරණය වුණු කරලා දුන්නේ. රාජපක්ෂලා රනිල්ලා සජිත්ලා ඒ කට්ටිය කණ්ඩායම් ඔය මේ මැතිවරණ වලදී අපේ 8 දෙනෙක් ඝාතනය කරලා තියෙනවා දැනට. රැස්ටිං මේ ප්‍රජාතන්ත්‍රවාදී විදියට අපි බොහොම සාමකාමීව වැඩ කටයුතු කරගෙන යද්දී මම කියන්නේ 8 දිනකට වැඩි 94 ඉඳලා මේ දක්වා අපේ සහෝදරවරු ගහලා මේ වෙඩි තියලා මරලා එහෙම කළා. ඉතින් ඒ පරිත්‍යාග කරපු සියලුම සහෝදර සහෝදරියන්ගේ අභිප්‍රායන් ජයග්‍රහණය කරන්න නම් මේ පීඩනයේ ලක්කමින් ආපු ගමන වෙනස් කරන්න නම් අපි හැමදෙනාම අදිෂ්ඨානයක් ඇති කර ගන්න ඕනේ. අපි මේ ගමන නැවත ආපස්සට යන්න ඉඩ නොදිය යුතුයි කියන අදිෂ්ඨානය ඇති කරගෙන වැඩ කරන්න ඕන. අපි දන්නවා අපේ සමාජයේ ඊ타ත්ම සුභවාදී ගමනකට යන්න අවශ්‍ය කරන අඩිතාලම් දාලා තියෙනවා. ඒ නිසා සහෝදර සහෝදරියන් හැම කෙනෙක් මේ ගමනේදී අත්උදව් කරගන්න. මේ ඉතිහාසයේ කියවන්න මේ ඡායාරූප ඊ타ත්ම දුර්වල වර්ගයේ ඡායාරූප ටිකක් අපිට හම්බෙලා තියෙනවා. ඒවා නැවත වෙලාවක අපි හොඳට හදාරමු. ඒ වගේම අපි පක්ෂයේ ආරම්භයේ ඉඳලා මේ මොහොත දක්වා සමහර පොතපත නම් නෑ ඒවා හොයාගන්න විදියක් නැහැ. ඒ භීෂණ කාලයේ සමහර ඒවා සම්පූර්ණයෙන් විනාශ වුණා. 94න් පස්සේ නිර්මාණය වෙච්ච පොතපත තියෙනවා. දැනුම. ඒ දැනුම ලබා ගන්න ඕන. පොතපත කියවන්න ඕන. අලුත් පොත් නිර්මාණය කරලා තියෙනවා. අලුත් පොත් බී කරලා තියෙනවා. ඒ පොතපත ගෙදරට ගෙනියලා නිවාඩු කාලේ විවේක වේලාවේ කියව ගන්න. ඒ වගේම අපේ අධ්‍යාපන අංශයක් තියෙනවා මේ. අපි හැම දිනාටම දැනුම දෙන්න වැඩසටහන් ක්‍රියාත්මක කරන අධ්‍යාපන වැඩසටහන්. දැන් හෙට උදේ පාන්දරත් අපිට එහෙම එකක් කරන්න තියෙනවා. 20-30 දෙනෙකුට අධ්‍යාපනයක් ලබා දෙන්න තියෙනවා. අපේ සහෝදරවරු ඉන්නවා දැන් ගුරුවරු හැටියට වැඩ කරන. ඒ වගේම අපේ දමිළ සහෝදර සහෝදරියන් වෙනුවෙන් අපි විශේෂම අපිට තියෙන ලොකු භාෂා ප්‍රශ්නයක්. ඒ භාෂා ප්‍රශ්නේ විසඳ ගන්න ලංකාවත් සම්බන්ධ කරගෙන අපි අපේ රට පිළිබඳව අපි පක්ෂය පිළිබඳව කරුණු හදාරන්න අපිට සම්බන්ධතා හදලා දෙන්න පුළුවන්. ඒ නිසා මෙතෙන්ද පැමිණෙන හැම සහෝදරයෙක්ම අදිෂ්ඨානය ඇති කරගන්න මේ පක්ෂය පිළිබඳව ඉතිහාසය සහ පක්ෂයේ ප්‍රතිපත්ති පිළිබඳව ඒ වගේම ඒහා බැඳුණු අපි හදලා තියෙන අධ්‍යාපන වැඩ පිළිවෙල හදාරන්න හැම කෙනෙක්ම උනන්දුවක් ඇති කරගන්න. එහෙම උනන්දුව තියෙන ඕනම කෙනෙකුට අපි අවස්ථාව දෙන්න පුළුවන්. තැන කොහේ වුණත් ප්‍රශ්නයක් නැහැ. අපිට ඒ සම්බන්ධතාව ඔස්සේ අපි ඉදිරියේදී ඒවා ලබා දෙන්න අපි වැඩ කටයුතු කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට ඔබ හැමදෙනාම දන්නවා අපිට අර රාජපක්ෂලා රනිල්ලා වගේ රටේ සල්ලි හොරා කාලා අඳු ගොඩ ගහත් ඒ වගේම ඊටමත් පිළිකුල් සහගත දේවල් කරලා
දැන් මේ දවස්වල මේ හැමදෙනාම දන්නවා කොහොමද කුඩු වෙන්නේ කියලා. නැව් ගණන් කුඩු ගෙනල්ලා තියෙන්නේ. මේ දැන් අල්ලන්න පටන් ගත්තට පස්සේ හම්බෙන්නේ ටික රාජපක්ෂලා ඉන්න කාලේ කොහොම ගෙන්නන්නේ නැද්ද? ඒව කොහොමද? ලංකාව කියන්නේ කුඩු වල මධ්‍යස්ථානයක් කරගෙන තිබුණේ ලෝකෙම. කුඩු මධ්‍යස්ථානයක් කරලා. ඉතින් ඒක මිදෙන්න අවශ්‍ය කරන දේවල් තියෙනවා. ඉතින් ඒවයි මේ කුඩු මුදලාල්ලාගේ ඒ වගේම කාඩ ව්‍යාපාර කළ රට නන්නන්තර කළ හරියම්බ කරගත්ත ඒ කූට දනපතියන්ගේ මුදල් වලින් නෙමෙයි අපේ මේ පක්ෂේ පෝෂණය වෙන්නේ. අපි හැම කෙනෙක් මේ ස්වේච්ඡාවෙන් වැඩ කරන්නේ. අපේ සහෝදරවරු මේ සමාජිකයෝ හැටියට හැම සහෝදරයෙක්ම මාසිකව ආධාර කරනවා පක්ෂයට. හැම කෙනෙක්ම මම ඇතුළු. මොකද මම පූර්ණ කාලෙක නැති නිසා මම සමාජික මුදල් ගෙවන්න ඕනේ. හැම මාසෙකම මගේ වැටුපේ මුදල පක්ෂයට යනවා. එහෙම පරිත්‍යාග කරන අපේ සහෝදර සහෝදරියන් සියලු දෙනා. ඉතින් ඒක නිසා ඔබටත් පුළුවන් මේකේ සමාජිකත්වය ගන්න කොහොමද කියලා අපේ සහෝදරයෝ කියලා දෙයි. එහෙම නැතත් ඔබ දන්නවද මේ වගේ දේවල් කරන්න විශාල මුදලක් අපිට වියදම් යනවා. දැන් මේ අලුත් ලස්සනට මේ දේවල් කරන්න නේද? විශාල මුදල් යනවා වියදම් යනවා. ඉතින් ඒවා ලැබෙන්නේ අපි අපේම. ඒ නිසා ඔබට කරන්න පුළුවන් උපරිම ආධාරය උපකාරය කරන්න අපේ සහෝදර සහෝදරියන් ඔබ ළඟට එනවා. ඒ උපරිමයෙන් ආධාර කරන්න ඒ මුදල ලොකුද පොඩිද කියලා ඒක අපිට ආදාළ නැහැ. මොකක් හරි පරිත්‍යාගයක් කරන්න. ඒ වගේම තමන්ගේ නම ඒ වගේම දුරකථන අංකය ඊමේල් තියෙනවා නම් එහෙම ඒවා ලියලා අර තමන් මේකට සහභාගී වුණා 60 වෙනි සංවත්සරයට සහභාගී වුණා කියලා හැම කෙනෙක්ම මේ අත්සන් ලේඛනේ නමත බණ්ඩ ආධාර තිබුණා එහෙම ප්‍රශ්නයක් නැහැ. එහෙම කරන්න අතන තියෙන ලස්සන චිත්‍රයක් රෝණ සහෝදරයා අර උඩ තියෙන චිත්‍රයේ මැද තියෙන උඩම චිත්‍රයේ මැද රෝණ සහෝදරයා කතාව ඉවර වෙලා තමන්ගේ හැට් එක ඔළුවේ තියෙන තොප්පිය ගලවලා ස්ටේජ් එකේ ගිහින් මෙහෙම ඉඳ ගන්නවා. මට මතකයි 1978 වැලිමඩදී තව මේ තිබුණු බස් ස්ටෑන්ඩ් එකේ ඉස්සරහා මම ඒ ලෙවල් කරන ශිෂ්‍යයෙක් හැටියට ඉඳි අපි පොලිමේ ගිහිල්ලා අතේ තිබුණු සල්ලි ටික දුන්නා. හැබැයි මම ඒතකොට ජනතාව විමුක්ති පෙරේ සමාජිකයෙක් නෙමෙයි. ඒ කතාවට ආස හිතිලා මේ මගේ මං වෙනුවෙන් නේද මේ කතා කරන්නේ කියලා ලොකු අවබෝධයක් තිබුණේ නැහැ ඒ කාලේ. ගිහිල්ලා යා ආධාර කර අන්නේ විදිහට එහෙම තමයි මේ පක්ෂෙට අරමුදල් එකතු කරේ. අපේ හේම සහෝදරිය ඉන්නවා. ලක්ෂ්‍ය අරමුදලට කැටවල ලොකු සහෝදරියක් මෙතන ඉන්නවා. අපේ හේම සහෝදරිය දැන් මෙතන සින්දු කිව්වා. මෙතන ඉන්න සමහර සහෝදරවරු බොහොම අමාරුවෙන් මිනිස්සු අතරට ගිහින් ටවුන් වල කැටහොල්ලලා අරමුදල් හදලා ලක්ෂ්‍ය අරමුදල 25 ලක්ෂය අරමුදල් එහෙම හදලා තමයි මේව කරේ. ඒට අමතරව ඉස්සරෝම ගමනායක සහෝදරයා ඇතුළු පිරිස එළියට ඇවිල්ලා සල්ලි නැහැ. කොළඹ ලේ බැංකුවට ගිහිල්ලා ලේ දන් දීලා ඒ ලබාගත් රුපියල් 10න් තමයි පක්ෂ අරමුදල් පටන් ගන්නේ. මේවා ඉතිහාසයේ ලෝකේ කොයිම දේශපාලන පක්ෂයකවත් එහෙම වෙච්ච දේවල් නෙමෙයි. නේද? පක්ෂ නායකයා රෝහණ විජේවීර සහෝදරයා තිස්සමාරාමේ පොලේ මුට්ට කරගහලා නේද? බස් එකේ යන්න රුපියල් දෙකක් හොයාගන්න එහෙම කරු ව්‍යාපාරයක්. එහෙම කොහෙද ඉන්නේ නායකයෝ? ඉතින් අපිට මොනවද අපි මේ රටවල් වලට මිනිස්සු ඇටියට අපිට මොනවද කරන්න බැරි? ඒ නිසා මේ නැහැම මුදලක්ම මේ පක්ෂයේ අරමුදලට, පක්ෂයේ සංවර්ධනයට, පක්ෂයේ දියුණුවට පාවිච්චි වෙන්නේ. ඉතින් ඔබට මේ සඳහා කරන්න පුළුවන් මූල්‍යමය දායකත්වයක් කරන්න පුළුවන්. ඉදිරියේදී අපේ රටේ වැඩපිළිවෙල එක්සත් රාජධානියට එනවා. ඒ රාජතාන්ත්‍රික විදිහේ නිලධාරීන් දැන් හිටනින්දා තානාපති කාර්යාලයට පත්වලා ආවේ පස්සේ ඔවුන් මේ ශ්‍රී ලාංකිකින්ගේ වැඩපිළිවෙල හඳුන්වලා දෙවි. අපි කවුරුත් සහභාගී වෙලා ඒ වැඩපිළිවෙල ජයග්‍රහණය කරන්න අපි අදිස්ථානශීලීව පෙරට යමුයි කියලා ප්‍රාර්ථනා කරමින් මම මේ විදිහට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අද මම දන්නවා මම බොහෝ දිනකට කතා කළා. බොහෝ දිනකට ටෙලිෆෝන් එකෙන් කතා කරලා කිව්වා ඒ ආරාධනාව පිළිඅරගෙන ආවිල්ලා තියෙන සමහර අයට කතා කරන්න හම්බුන්නේ නැහැ. හැබැයි
ඒ ටෙක්ස්ට් මැසේජ් එකට යවපු හැම එකටම ප්‍රතිචාරයක් හැටියට මෙතෙන්ට පැමිණිච්ච. අද අපි දන්නවා විශාල පිරිසකට සහභාගී වෙන්න බෑ ඈත ඉඳලා ආපු. අපි දන්නවා දැන් බ්‍රෙක්සම් වලින් අපේ කුමාර නාරකල සහෝදරය ඇතුළු පිරිසක් ඇවිල්ලා තිනවා. බර්මින්හම් වලින් අපේ සහෝදරයෝ ඇවිල්ලා තිනවා. නොටින්හම් වලින් අපේ මේ දිල්රුක්ෂි සහෝදරි ඇතුළු පිරිස ඇවිල්ලා තිනවා. ඒ වගේම තවත් ඈත පළාත් වලින් මට පේන හැටියට නොයෙක් පළාත් වලින් අපේ සහෝදර සහෝදරියෝ ඇවිල්ලා ඉන්නවා. ඉතින් මේ අද ලබාගත් දැනුම මම හිතනවා අපි මේ පළාත් වලටත් දෙන්න ඕනේ. මේ පළාත් වලටත් ගෙනියන්න ඕනේ. අපේ ශ්‍රී ලාංකිකයෝ වැඩිපුර ඉන්න පළාත් වලට ගෙනියන්න ඕනේ. ඉතින් ඒ පණිවිඩයත් කියමින් මම හිතනවා අද අපිට සුවිශේෂ දවසක් හැටියට මේ වෙලාවේදී අපිට අපේ එක්සත් රාජධානියේ විශේෂ අවස්ථාවක් කරගත මේ සමරුන් අවස්ථාව. ඉතින් ඉදිරියේදී අපි මේට වඩා පුළුල්ව සංවිධානාත්මකව අපේ රට ගොඩනගන්න ශ්‍රී ලංකාව කියන ඒ අපේ මාතෘ භූමිය ගොඩනගන්න අපි ධෛර්යයෙන් ඉදිරියට යමු කියන ආයාචනය කරමි. මගේ වචන ස්වල්පය අවසන් කරනවා. සියලු දෙනාම අපේ සංවිධානයේ සකස් කළ තියෙනවා පොඩි ආහාර පාර්සලයක්. ඒකත් ලබාගෙන සතුටු වෙමු. විශේෂයෙන්ම අතන තියෙන පොත් හැම කෙනෙක්ම පොතක් අරගෙන යනවා නම් මම යෝජනා කරනවා මේකේ සමරුවක් ඇටියට පොතක් අරගෙන යන්න කියලා. ඒ වගේම ඡායාරූපයක් ගන්න පුළුවන්. මෙතන මේ විශේෂ අවස්ථාවක් ඇටියට කවුරුත් සුවිශේෂ ඡායාරූප ශිල්පියෙක් අපිට වෙලා ඉන්නවා. ඒ වගේම අපි සහෝදරයාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපේ ජයසංක සහෝදරයා මේක වීඩියෝ ගත කරනවා. ඉතින් අපි ඒවා සමාජ මාධ්‍ය ඔස්සේ ඒ වගේම ජාතික රූප වෙන වගේ ඒවට යවන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේකට නොඑක ආකාරයෙන් උදව් උපකාර කරපො විශේෂයෙන්ම අපි අජන්ත සහෝදරයාට ස්තුතිවන්ත වෙන්න ඕන. අජන්ත වීරසේකර සහෝදරයාට මේ වැඩේ කරන්න